Good morning. Hello. Good morning. අද චූටක් කරක් වුණා. ඉතින් දන්නයිද පොඩ්ඩක් ගෙදර වැඩ තිබ්බනේ. good morning miss. එන්නේ miss වාඩි වෙන්න. ඔව් වාඩි වෙන්න. මොකද miss? බයික් එක ෆිනෑන්ස් කරගන්න නේ miss. මොකක්ද තියෙන්නේ? ස්කූටර් එක. හරි miss. හරි. අපේ නම් miss 125ක් තමයි පොලිය වෙන්නේ. මොකද miss දැන් වාහන ගණන් ගිහලාම තියෙන්නේ. ඉතින් miss අපේ කම්පැනියට පාඩු කරගන්න බෑ. ඒ හින්දා අපේ මේ 125ක් තමයි මාසික වාරිකයේ පොලිය වෙන්නේ. ඔව් මිස්. ඔව්. මිස් පොඩ්ඩක් කතා කරගෙන බලමුකෝ. හරි මිස්. සර් වාරිකය දාන්නවද? අනේ කොච්චර දෙයක්ද සර් තමයි අපේ මේකේ ඉන්න කස්ටමර්ස්ලගේ හරියම වෙලාවට වාරිකය දාන්නේ සර්. ඔව් සර් අපි සර්ගේ නෝනාගේ මේ කාර් එකට ෆිනෑන්ස් එකක් දාමු සර්. දැන් මොනවද දාන්න පුළුවන්? මම දාලා දෙන්නම් සර්ගේ නෝනාගේ වාහනටත් මම ෆිනෑන්ස් එකක් දාලා දෙන්නම්. සර් මට පොඩ්ඩක් කතා කරන්නකෝ සර්. හරි සර් හරි සර්. සර් කාර් එක මොරටියක් නේ. අපි මොරටියට ෆිනෑන්ස් එකක් දාමු. අවුරුදු 4කට ෆිනෑන්ස් එකක් දාමු. 5,35,000යි වාරිකය වෙන්නේ. එක වාරිකයක් 5,35,000යි. අවුරුදු 4ෙන් සර්ගේ ෆිනෑන්ස් එක ක්ලෝස්. හෙලෝ. කසුන් මහත්තයා. සර්ගේ වාරිකය ගෙවන්න තිබ්බේ ඊයේනේ. තාම සර් ගෙවලා නැහනේ. බලන්නකෝ සර්. අදාළ දවසට වාරිකය දැම්මේ නැත්නම් සර් පොලියක් එකතු වෙනවා කියලා සර් දන්නවනේ. අපිට මේක මතක් කරන්න තියන්න එපා. හැමදාම හැම මාසෙම අපිට මේ වාරිකය මතක් කරන්න බෑ සර්. එහෙම කරන්න බෑ කසුන් මහත්තයා. සර් දැනගන්න ඕන හරින දවසට වාරිකය දාන්න. දැන් අද දවසකට පහු වෙලානේ. ආයෙ හෙටයි මෙතනකම් කල් දෙන්න බෑ සර්. අද වාරිකය දාන්න ඕන. අනිවාර්යෙන් අද හවස 4 වෙද්දි වාරිකය දාන්න ඕන. නැත්නම් සර් පොලිය වැඩි වුණා කියලා අපිට කෑ ගහන්න එන්න එපා. හරිනේ බලන්න මෙයා මේ වාරික දාන මිනිස්සු අපි ගාවට එන්නේ ධනි පණි ගාවෙන බඩ ගාවෙන. හැබැයි වාරිකයක් දාන්න කිව්වම මේ මිනිස්සු අපිට ගණන් උස්සන්න එනවා. අපි යන්න ඕනේ කෝල් කරගෙන පස්සෙන් යන්න ඕනේ. අපි ගෙවල් වල හොයන්න යන්න ඕනේ. මොන මිනිස්සුද බලන්න ඕනේ. හෙලෝ. නිපුණි මිස් එක්ක කතා කරන්නේ. නිපුණි මිස්. මාසයක් මේ ඔයාගේ බයික් එක ඇරියස්. මාසයක් කැරියස් එකක් තියෙනවා බයික් එකේ. කරුණාකරලා හෙට හවස් වෙද්දී මේ වාරිකය දැම්මේ නැත්තම් මිස්ටර් විරුද්ධ අපිට නඩු දාන්න වෙනවා. කරන්න දෙයක් නැහැ මිස්ටර් විරුද්ධ අපිට නඩුවක් දාන්න වෙනවා. එහෙම කරන්න කොහොමද කියන්නේ? මේක කියවලා නෙමෙයි දාලා අත්සන් කරේ. අපි ડોකියුමන්ට් එකක් ඔයාලට දෙනවා. ඔයාලා අත්සන් දාලා තියෙනවා. ඒකේ හැම විස්තරයක්ම දාලා තියෙනවා. මොකද? ඉංග්‍රීසි බෑ කියන එක මිස් නිදහසට කාරණයක් නෙමෙයි. මිස්ටර්ගේ ෆෝන් වල Google Translate කරන්න මිස්ට පුළුවන් Google Translate දාලා ඔක මේ ට්‍රාන්ස්ලේට් කරගෙන බලන්න. ඉංග්‍රීසි බෑ කියන්නේ. අඩුම ගානේ ඒකේ පොලිය 125 කියලා දාලා තියෙනවා. 125 කියන මාක් එකවත් දැක්කේ නැද්ද? ඉංග්‍රීසියෙන් තියෙන සේරම අත්සන් කරගෙන ගියේ. ඒක හරියට කියවලා අත්සන් කරන්න තිබුණේ මිස් ඒක අපිට කරන්න දෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් නඩු දාන්න. අපි මේ ડોකියුමන්ට් එකේ සමේ දාලා සඳහන් කරලා තියෙනවා 125යි මාසයක් කෙරෙස් වෙනත් අපි නඩු දානවා. හරියට දිනේට වාරිකය ගෙවෙන්නේ නැත්නම් ඊළඟ දවසේ ඉඳන් අපි පොලියක් හදනවා කියලා අපි කියනවා.